travel without travel අද අපි ඔබට කියන්න යන්නේ ලංකාවේ තියෙන එක් සුවිශේෂී ආරාමයක් ගැන විස්තර. ඉතින් අපේ channel එක subscribe කරලා අලුත් වීඩියෝ දාපු සැනින් බලන්න bell icon එකත් click කරලම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අද අපි ඔබට මේ කියන්න යන ආරාමය පිහිටලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ප්‍රදේශයේ. ඒ තමයි මල්ලස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනය. ඉතින් ඇයි මේ ආරණ්‍ය මේ තරම්ම සුවිශේෂී වෙන්නේ? මොකද මේ ආරණ්‍යයේ භාවනා යෝගීව පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූ විට උන්වහන්සේගේ දේහය ආදාහනය නොකර විශේෂ කුටියක තැන්පත් කර තැබීමක් සිදු කරන නිසා. මේ වෙනකොට මේ මල්ලස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනයේ ගොඩාක් භික්ෂුන් වහන්සේලාගේ දේහයන් අදටත් විශේෂ කුටිවල තැන්පත් කරලා තියෙනවා. මේ වෙනකොට දි รา පත්ව ඇටකටු මත වූ එම දේහයන් දකින ඕනෑම කෙනෙකුට මනුෂ්‍ය ශරීරයේ යථා ස්වභාවය ගැන අංශු මාත්‍රයක හෝ අවබෝධයක් ඇති කර ගැනීමට මේ නිසා හැකියාව ලැබෙනවා. නමුත් බොහෝ දෙනෙකු මීට කලින් අසා දැක නැති මෙම අපූර්ව ස්ථානයේ නැරඹීමට යාම නම් ඒ තරම්ම ලෙහෙසි වෙන්නේ නැහැ. මොකද මේ ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ නිරන්තරයෙන් අලීන් ගැවසෙන ස්ථානයක. මේ වෙනකොට අලීන් නිසා මේ ආරණ්‍ය සේනාසනයට වගේම මෙහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලාටද විවිධ ලෙස කරදර හිරිහැර ඇති වෙලා තියෙනවා. ඉතින් මේ දේහයන් තැන්පත් කර ඇත්තේ එකිනෙකට යාවෙනසේ නිර්මාණය කර ඇති කුටීරවල. එහි එක් පැත්තක වීදුරුවක් සවි කර තිබෙනවා. ඒ මෘත දේහයන් දි รา පත්වන ආකාරය පිටතින් බලන කෙනෙකුට පැහැදිලිව දැක ගැනීමටයි. ඒ සෑම කුටීරයකම ස්වාමීන් වහන්සේ නමකගේ නම සඳහන් කර ඇති අයුරුද දැක ගන්න පුළුවන්. ඉන් කියවෙන්නේ එම කුටීරයේ තැන්පත් කර ඇත්තේ අදාළ නම සහිත ස්වාමීන් වහන්සේගේ දේහය බවයි. එම්බාම් නොකරපු මේ ස්වාමීන් වහන්සේලාගේ දේහයන් අඩියක විතර අලුහුණු තට්ටුවක් මත තමයි තැන්පත් කරලා තිබෙන්නේ. දින 21ක් පමණ යනතුරුත් මේ දේහයන්ගෙන් ඕජස් ගලමින් කෙමෙන් දි รา පත් වී යන අයුරු වීදුරුව මතින් බලන ඕනෑම කෙනෙකුට ඒ කාලය තුලදී දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඇත්තටම ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී යම් කෙනෙක් මිය ගියාම ආදාහනය කළේ නැහැ. දේහය රෙදි කඩක ඔතලා අමු සොහනට ගෙනihin දැමීම තමයි සිදු කරේ. ඒ දේහයන් දිහා බලාගෙන භාවනා වඩලා ඒ කාලයේදී බොහෝ ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලැබුවා. එක් රැයක් එළිවෙද්දී අරහත්වයට පවාපත් වුණා. නමුත් අද වන විට අමු සොහොන් නැහැ. ඒ වෙනුවට ආදාහනාගාර එහෙමත් නැත්නම් අඩි 6ක් යට වල දැමීම තමයි සිදු කරන්නේ. ඉතින් භාවනාව වඩන කෙනෙකුට ඒ අවස්ථාවට ඉඩ සලසා දී ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න උපකාර පිණිස තමයි මේ මල්ලස්න ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමින් වහන්සේගේ අදහස මේ විදිහට ඉටු කරමින් පවතින්නේ. ඉතින් ඒ ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා පවසන පරිදි මේ ස්ථානයේ ගිහි පැවිදි බොහෝ අය ඇවිල්ලා දැක බලාගෙන යනවා. හැබැයි සමහරු මේ ස්ථානයට එන්නත් බියක් දක්වනවලු. ඒ නිසා සවස 6න් පසුව පිටතින් ගොඩාක් දෙනා මේ ස්ථානයට එන්නේ නැහැලු. මෙහි ඇති අඳුරු ස්වභාවය හා গুপ্ত බව එයට හේතුවක් වෙනවත් ඇති. මෙහි සමහර මృత දේහයන් අවුරුදු 15ක් විතර පරණයි. ඒ සිරුරු දි รา පත් වෙලා ඇට සැකිල්ල විතරයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් මේ සුවිශේෂී වූ මල්ලස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනය ගැන අපි ඔබට කියන්න හිතුවේ මේ වගේ ස්ථානයන්ද මේ වෙනකොට අපේ රටේ ඇති බව ඔබට පෙන්වා දෙන්නයි. ඉතින් නැවත ඔබට මතක් කරන්නේ මේ ආරණ්‍ය දැක බලා ගන්න යන්න ඔබත් හිතනවා නම් දුෂ්කර මාර්ගයක අලීන්ගෙන් පරිස්සම් වෙලා තමයි මේ ගමන යා යුතු වෙන්නේ. අනිවාර්යෙන්ම ගම් වාසීන්ගෙන් උදව් ලබා ගන්නත් ඔවුන්ගෙන් මඟ පෙන්වීම ලබා ගන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.